අපේ කුකුලට ගෑනු දෙන්නෙක් අරන් දුන්නා. ඌ ගෑනු දෙන්නව රැකගෙන ආදරෙන් බලා හදාගෙන ඉන්නවා. වෙන කිසිම කුකුලෙකුට ලං වෙන්නවත් දෙන්නේ නැහැ. කොටනවා. මෙයා තමයි මේ කුකුල් රෑනේ ලොක්කා නායකයා. මෙයාට ඔක්කොම බයයි. පොර කුකුල්. මෙයාට හැමෝම බයයි කිට්ටු වෙන්නේ. කිකිලිව දෙන්න විතරයි ලං කරගෙන ආදරෙන් ඉන්නේ. දැන් මෙයාට මොන හරි කන්න දාපුවාම අර කිකිලිව දෙන්නටත් අඬ ගහනවා. කෑ ගහලා. අඬ ගහලා තුන් දෙනා එක්කම තමයි කන්නේ. තුන් දෙනා එක්කම තමයි එකට ඇවිදින්නේ. දැන් අනිත් කුකුලෙක් දැන් මේ තව ඉන්න කුකුල්ලු නිකමට හරි ඇවිල්ලා මේ කිකිලියෙකුට කරදරයක් කරන්න ආවොත් කිකිලි කෑ ගහපු ගමන් මෙයා දුවගෙන ඇවිල්ලා කොටනවා ලෙලියන්න. එක්කවත් කිට්ටුවට එන්න ලේසියි. මෙයා තමයි නායකයා. දැන් කිකිලි වුණත් එන ආදරේ අර එයාගේ පිහාටු අස්සේ රිංගනවා, කකුල් දෙක අස්සේ රිංගනවා. කිසි දෙයක් කරන්නේ නැහැ, හද්දනකොට ඉන්නවා. අර කුකුලෙක් එහෙම ළඟට ආවොත් ඉතින් ඉවරයි. සමහරවිට මේ කිකිලිව දෙන්න ඔහුගේ කකුල් දෙක අස්සේ රිංගගෙන ඉන්නවා. සද්ද නැතුව ඉන්නවා. ඔය දැනුත් අර පේනවා ළඟටම වෙලා ඉන්නේ. එතකොට මේ සතාගේ තියෙන ආදරේ කරුණාව මිනිස්යාගේ නැහැ. මිනිස්යාගේ නැහැ. දැන් මේ සතා මේ කිකිලිව දෙන්නම රැකගෙන ආදරෙන් බලාගෙන ලං කරගෙන කණ්ඩ දාන එකක් දෙන්නටත් දීලා සමගියෙන් ඉන්නවා. කොයි වෙලාවකවත් කොටන්නේ අනම්මනම් ඒව නැහැ. හරි ආදරෙන් ඉන්නවා. එතකොට පවුලක් අරන් බැලුවොත් ගෑණි මිනිහා අතර මොනතරම් අඩදබර තියෙනවද? මොනතරම් රණ්ඩු වෙනවද? ජීවිතේ වදයක් කරගෙන ජීවත් වෙන පවුල් කොච්චර ඉන්නවද? නමුත් මේ සත්තු බලන්නකො ඉන්න සමගිය. මොන හරි පොල් කුට් ටිකක් බත් ටිකක් දැම්මත් තුන් දෙනා එක්ක බෙදා හදාගෙන කනවා. රණ්ඩු වෙන්නේ නැහැ. කොච්චර ළඟටම වෙලා ඉන්නේ. මේ සතෙකුගේ තියෙන ආදරේ කරුණාව මිනිස්සු අතර නැහැ. ගෑණි මිනිහට කැත්තට පොල්ල වගේ. මිනිහත් එහෙමයි, ගෑණිත් එහෙමයි. එහෙම සමාජයක අපි ජීවත් වෙන්නේ. නමුත් මේ සතෙක් දිහා බලලවත් හැදෙන්න දන්නේ නැති මිනිස්සු මොනතරම් රටේ ඉන්නවද?